හෙලෝ යාළුවනේ තවත් ෂෝට් වීඩියෝ එකක්. අද බලමු ජෙනරේටර් එක මැනුවලි ස්ටාර්ට් කරන්න කලින් අපි කරන්න ඕනි දේවල් සහ බලන්න ඕනි දේවල් මොනවද කියලා. ඒකෙදි ඉස්සරහම බලන්න ඕනේ යාළුවනේ ජෙනරේටර් එක අපට මොන හරි සේෆ්ටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දේවල් මොන හරි තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. ඊළඟට ජෙනරේටර් එක ගොඩක් ඕපන් එකක් නම් අනිවාර්යෙන් බලන්න ඕනේ එන්ජින් එක උඩ හරි ඔල්ටර්නේටර් එක උඩ හරි රේඩියේටර් එක උඩ හරි මොන හරි රෙදි කෑලියෝ පාවිච්චි කරපු ටූල්ස් මොන හරි එහෙම දාලා තියෙනවද කියලා අමතක වෙලා. ඊළඟට බලන්න ඕනේ ඩීසල් ලීක්ස්, ඔයිල් ලීක්ස් වගේ දේවල් මොන හරි කොතන හරි තියෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟට යාළුවනේ ෆයර් එක්ස්ටින්ගුයිෂර්ස් එකක් අනිවාර්යෙන් තියෙනවා ළඟ තියෙන්න ඕනේ ජෙනරේටර් එක ළඟ. ABC ට්‍රයිපෝඩ් තමයි ගොඩක් වෙලා පාවිච්චි කරන්නේ. ඊළඟට අනිවාර්යෙන් ජෙනරේටර් එක තියෙන්නේ රූම් එකක් ඇතුලේ නම් තියෙන්නේ ear protections වගේ දේවල් අපි අනිවාර්යෙන් ලෑර් රෙඩි කරගෙන තියාගන්න ඕනේ ජෙනරේටර් එක ඔන් කරන්න කලින්. ඊළඟට ජෙනරේටර් එකේ ඩීසල් ලෙවල් එක බලන්න ඕනේ. ඩීසල් ලෙවල් එක සාමාන්‍යයෙන් ජෙනරේටර් වදින පුල් කැපැසිටි එකෙන් 50%ක් වත් ඩීසල් ලෙවල් එක තියෙන්න ඕනේ. ඊළඟට එන්ජින් ඔයිල් අපි චෙක් කරන්න ඕනේ. මෙතන මේ ස්ටික් එකෙන් වඩ පුළුවන්. සමහර මේක චෙක් කරන්න කලින් ජෙනරේටර් එක ඕෆ් මෝඩ් එකට ස්ටොප් මෝඩ් එකට දාගන්න. ඊට පස්සේ මේ ස්ටික් එක එළියට අරගෙන මේක එකපාරක් රෙදි කෑල්ලකින් පිහලා තව පාරක් ඇතුළට දාලා ආයෙත් එළියට අරගෙන චෙක් කරන්න. ඊට පස්සේ ඔයාලට පදින බලා ගන්න පුළුවන් මිනිමම් ද මැක්ස් ද එහෙම නැත්නම් තවත් වෙන්න පුළුවන් ෆුල් ඇඩ් එහෙම තියෙන්න පුළුවන්. ඔයාලට මේකේ පේනවා මේකේ තියෙන ෆුල් ලෙවල් එකේ තැනට ඒක හින්දා මේකේ ඔයිල් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට රේඩියේටර් එකේ කූලන් ලෙවල් එක චෙක් කරන්න. ඒක මිනිමම් ද මැක්ස් ද එහෙම නැත්නම් හයි ද ලෝ ද එහෙම චෙක් කරන්න. ඊළඟට බලන්න කූලන්ස් ලීක් වෙලා තියෙනවද කියලා. ඊළඟට කූලින් ෆෑන් එකේ බලන්න ෆෑන් බෙල්ට් එකේ මොනවා හරි ඩැමේජ් වෙලා තියෙනවා හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඊළඟට ඔයා බැටරි වෝල්ටේජ් එක චෙක් කරන්න ඕනේ. ඒක 12 වෝල්ට් සිස්ටම් එකක් නම් 12.4යි 12.8ත් වගේ අතර වගේ තියෙනවා නම් හොඳයි. ඒක 24 වෝල්ට් සිස්ටම් එකක් නම් 25ත් 28ත් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. 27.7ක් වගේ තියෙනවා නම් ඒ රේන්ජ් එක තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඊළඟට බැටරි ටර්මිනල්ස් චෙක් කරන්න. ඒවා ටයිට්ද ලූස්ද කොහොමද කියලා. ඊළඟට ඒ වගේ ඔක්සයිඩ් බැඳලා තියෙනවද කියලා බලන්න. ඊළඟට බැටරි චාර්ජර් එකක් තියෙනවා නම් ඒක ඔන්ද කියලා බලන්න. ඊළඟට ඔයා ජෙනරේටර් එක වටේ වටයක් ගිහිල්ලා බලන්න මොන හරි ඔයාලට අසාමාන්‍ය ගඳවල එහෙම මොන හරි ගඳක් එනවද කියලා. එහෙම නැත්නම් බලන්න සත්තු රින්ගන ඉන්න පුළුවන් ජෙනරේටර් එක ඇතුලේ. එහෙම බලන්න එහෙම සත්තු ඉන්නවද කියලා. ඊළඟට ඔයා කන්ට්‍රෝල් පැනල් එකේ අවසාන වශයෙන් ඔයා ගිහිල්ලා බලන්න මොන හරි එලාම් ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම එලාම් ඇවිල්ලා තියෙනවා නම් ඒවා චෙක් කරලා ඒවා රීසෙට් කරලා ඔයාලට පුළුවන් ජෙනරේටර් එක ස්ටාර්ට් කරන්න. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක වලට චුට්ටක් හරි වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවොත් අතර. ඒ වගේ අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන මේ වගේ වීඩියෝස් වලට. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය.